එස්.ඒ. රසදහරා YouTube නාලිකාව නරඹන සියලු දෙනාම අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. වෙනද වගේම ඇත්තටම අපිට වීඩියෝ එකක් ගේන්න ගොඩක් කාලයක් ගියා. ඇත්තටම මේ අයහපත් කාලගුණයේ තත්ත්වය නිසා අපි ඇත්තටම වගා කරපු දේවල් ඇත්තටම විනාශ වෙලා ගියා. ඇත්තටම මේ වර්ෂාපතනය වැඩි නිසා අපිට ඒව නඩත්තු කරගන්න බෙහෙත් ගහන්නවත් කිසිම දෙයක් කරගන්න බැරුණ ඇත්තටම ජලය උල්ලාරං වෙලා මේවා විනාශයටපත් වුණා. අපි දැන් තමයි මේ පායගෙන යන හින් තමයි අපි යන්තම් මේ දැන් එලි කරගෙන තියෙන ටික දැන් අපි ගොඩ ගන්න බලන්නේ. ඇත්තටම ඔබ හිතනවා ඇති මම සෑහෙන කාලෙකින් වීඩියෝ එකක් අරගෙන ආවේ නෑ. ඇයි ඒ කියලා. ඇත්තටම වගාව එපා වෙලා ආවත් එහෙම කිසිම දෙයක් නෙවෙයි. මම ඇක්සිඩන්ට් එකකට ලක් වෙලා ඇත්තටම රෝගාතුර වෙලා හිටියා. ඒක නිසා මට ඇත්තටම වීඩියෝ එකක්වත් අරගෙන එන්න බැරි වුණා. දැන් සුව වෙලා තියෙනවා. දැන් අපි ආයේ මේ වගා ශේෂ්ත්‍රයට එකතු වෙලා තියෙනවා. ඇත්තටම බලන්න මේ සුළං වලින් මේ ගස් අතු කඩා වැහැල්ලා මේ විනාශයටපත් වෙලා දැන් අපි ඒවා කපලා අයින් කළා. දැන් තියෙනවා. දැන් අපි වගාව නැවත මේ හිටවල තියෙන පැලමේ ඔබට පේන ඇති පැල හිටවල තියෙන දැන් චූටි වෙලා දැන් මේක මාස එකමාරකටත් විතර වෙනවා මේ වර්ෂාපතනයත් එක්ක තමයි මේ ඔක්කොම ලාභාණි ටික සිදු වෙලා වගාවට උල්ලාරං වෙලා මේ පැල විනාශ වෙන්න පටන් ගත්තේ. අපි බලමු ඇත්තටම දැන් මේ වගාව සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියන එක තමයි අපි දැන් ගොඩක් try කරන්නේ. හැබැයි මට විශ්වාසයක් දෙනවා දැන් මේ ගස් පොඩ්ඩක් දැන් අපි පෝර එහෙම එකතු කරලා තියෙනවා එකපාරක්. දැන් පොඩ්ඩක් කොළ පාට දාගෙන එනවා. බෙලක් නැති වෙච්ච පැල ඉතින් අපිට ආය නැවත ගන්න බෑ. ඒක නිසා අපිට තියෙන පැල ටික අපි කොහොමද ශේෂ්ත්‍රයට වගා කරලා ගන්න කියලා ඔබට පේනවා. අපි මේ සෑහෙන මහන්සියක් දරලා තමයි වගා කරේ. දැන්ටත් මම මේ තියෙන ටික හිමීට එලි කරගෙන තියෙන ටික පසලගෙන අපි හිමීට යනවා. අපි බලමු මේ ටික කොහොමද අපි ගොඩ ගන්නේ, කොහොමද මේ ටික පණ ගල්ලා අපිට ගන්න හැකියාවක් තියෙද කියලා. ඇත්තටම මේ වර්ෂාපතන නිසා මට විතරක් නෙමේ මේ අපේ ශ්‍රී ලංකාවේ රට හැම දෙනාටම මේ විපත සිද්ධ වෙන්නේ නැති. ඇත්තටම ගෙවල් දොරවල් වගාබිම් කටයුතු සෑම කෙනෙක්ටම නැති වුණා. ඒ වගේ තමයි අපිට මේ පොඩි දෙයයි වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේක ඉතින් try කරමු සෑම කෙනෙක්ටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි එන වීඩියෝ එකෙන් සමු ගන්න. ඔබත් ඔබේ වගාවල් දිනනවා නම් අපි අනිවාර්යෙන්ම කොහොම හරි කොට දාගමු කියලා මම ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාගේ වගා කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.